ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිකුරාදා සිදු වූ සිද්ධියට සම්බන්ධ නීතිඥවරයෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු නීතිඥවරයෙකුට පහර දුන් බව කියනු ලැබේ. තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සමග එක්ව අදාළ නීතිඥවරයා තම රාජකාරී කටයුතු කරගෙන යන අතරතුර වාචිකව අපයෝජනය කර නිලධාරියාට බාධා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළා. නීතිඥවරයා තම වාහනය අධිකරණ පරිශ්‍රයෙන් පිටතට ගෙන යාමට උත්සාහ කරන අතරතුර එම පොලිස් නිලධාරියා නීතිඥවරයාට පහර දුන් බවට මීට පෙර ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ සිදු කරනවා. පොලිස් නිලධාරියා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔක්තෝබර් 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ආරවුලේ වීඩියෝ දර්ශන ලබාගෙන ඇති අතර එම විමර්ශනයේදී භාවිතා කරනු ලැබේ. එම ස්ථානයේ සිටි සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශද සටහන් කරගෙන තිබෙනවා. ගල්කිස්ස කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.